සුබදවසක් අදත්වල මේක තුලයින්නේ වයිටඩිලා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අලුත් වුණ YouTube අප්ඩේට් එක YouTube එකට එකතු වුණ සුපිරිම ෆීචර්ස් ටිකක් ගැන. හරි ඉතින් අවසාන වෙනකන් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපේ වයිටඩිලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඔය යාළුවෙක්ට වීඩියෝ එකක් ෂෙයා කරනකොට ඒ වීඩියෝ එකේ මැද හරියේ තියෙන වැදගත් දේවල් බලන්න ඒ ටයිම් එක බලලා එතන ඉඳන් බලන්න කිය කරදර වෙන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලට පුළුවන් අදාළ වීඩියෝ එකේ අවශ්‍ය තැනට ගිහින් ඊට පස්සේ මෙතන ෂෙයා icon එක ක්ලික් කරලා ඊළඟට මෙතන ටික් එක ඔන් කරගෙන ඊට පස්සේ ලින්ක් එක කොපි කරගෙන ඔයාලට පුළුවන් ඕන කෙනෙක්ට ෂෙයා කරන්න. එතකොට බලන කෙනාට ඔයා සිලෙක්ට් කරපු ටයිම් එකේ තැන ඉඳන් තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඉස්සර අපිට YouTube වීඩියෝ වල සිංහල සබ්ටයිල් දාලා බලන්න පුළුවන් උනේ Chrome එක හරහා desktop mode on කරගෙන විතරයි. නමුත් දැන් අපිට පුළුවන් desktop mode එක නැතුව Chrome එක හරහා direct ම සිංහල subtitle දාලා videos බලන්න. මුලින්ම Chrome එකට ඇවිල්ලා YouTube search කරගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය වීඩියෝ එක මේ විදිහට select කරලා ඊළඟට මෙතන settings වලට ගිහින් caption වලට එන්න. ඊට පස්සේ මෙතන පහළම තියෙන auto translate දෙන්න. දැන් ඔයාලට පුළුවන් සිංහල භාෂාව මෙතනින් තෝරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඕනම වීඩියෝ එකකට සිංහල සබ්ටයිල් දාලා බලන්න ඔටෝ ජෙනරේට් නිසා මේක ඕනම වීඩියෝ එකකට සපෝට් කරනවා. සමහර වෙලාවට අපි YouTube වීඩියෝ එකක් බලනකොට ඒ වීඩියෝ එකේ කොච්චර data කැපෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම සිග්නල් තියෙන විදිහට වීඩියෝ එකේ quality එකත් අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ දේවල් වලට විසඳුමක් YouTube එකෙන්ම දීලා තියෙනවා. මුලින්ම YouTube එකේ main settings වලට එන්න. settings වලට ඇවිල්ලා මෙතන data saving වලට එන්න. ඊට පස්සේ මෙතන පහළ තියෙන select quality for every video කියන option එක ටික් කරගන්න. දැන් ඔයාලට ඕන වීඩියෝ එකක් බලනකොට ඒ වීඩියෝ එකට කොච්චර data යනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි select කරන quality එකෙන් වෙනස් නොවේ එක දිගටම වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයා YouTube channel එකක් කරන කෙනෙක් නම් දැන් ඔයාලට පුළුවන් ඔයාගේ channel එක QR code එකක් කරා promote කරගන්න. ඒකට මේ විදිහට channel එකේ share option එකට ඇවිල්ලා QR code කියන එක touch කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට YouTube එකෙන්ම ජෙනරේට් කරලා දෙන QR code එක බලා ගන්න පුළුවන්. අපේ ෆෝන් එකේ data package එක ඉවර වුණ ගමන් අපි නොදැනුවත්වම ෆෝන් එකේ තියෙන සල්ලි කැපෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ දේ මගහරව ගන්න YouTube එකෙන් දැන් හොඳ feature එකක් ලබා දීලා තියෙනවා. මුලින්ම YouTube settings වලට ගිහින් data saving වලට එන්න. ඊට පස්සේ මෙතන පහළම තියෙන setting එක on කරන්න. දැන් ඔයාලට ඔයාගේ ෆෝන් එකේ තියෙන data balance එක මෙතන MB හෝ GB වශයෙන් select කරලා ලබා දෙන්න පුළුවන්. එතකොට ඔයා මෙතනට දෙන data ප්‍රමාණය අවසන් වෙනකොට notification reminder එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හරහා පුළුවන් ඔයාගේ data balance එක ඉතිරි කරගන්න. දැන් අපිට YouTube එක තුලින් AI වීඩියෝ හදා ගන්නවා වගේම ඒ හරහා publish කරන්නත් පුළුවන්. ඔයා YouTube upload වල ඇවිල්ලා short category එකට එන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන Gemini icon එක touch කරන්න. ඊළඟට මෙන්න මේ එන interface එක හරහා සම්පූර්ණයෙන්ම free AI videos වලට හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් ෆීචර්ස් තියෙන නිසා මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඉස්සරහ වීඩියෝ එකකින් අරන් එන්න. YouTube එකේ තියෙන ෂෝට් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා පැය ගණන් එක දිගට ෂෝට් බලන කෙනෙක් නම් අන්න ඒක මග හරවා ගන්න YouTube එකෙන් දැන් ෆීචර් එකක් ලබා දීලා තිනවා. ඔයා YouTube settings වලට ගිහින් time management වලට එන්න. දැන් ඔයාලට පුළුවන් මෙතන short feed limit කියන එක දෙන්න. ඊළඟට මෙතන limit එකට කැමති කාලයක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන විනාඩි 15ක් select කරොත් ඔයාලට විනාඩි 15 දවසට ෂෝට් වීඩියෝ බලන්න පුළුවන්. ගොඩක් දුරට අපිට ෂෝට් වීඩියෝ ක්ලික් වෙන්නේ මෙන්න මේ විදිහට YouTube home page එකේ පෙන්නන නිසා ඔයාලට ෂෝට් ෆීචර් එක මේ විදිහට home page එකේ පෙන්නන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන නම් මෙතන zero limit දෙන්න. එතකොට ඔයාලට ෂෝට් home page එකේ පෙන්නන්නේ නැහැ. ෂෝට් section එකට ගිහින් අවශ්‍ය නම් විතරක් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එකෙන් එනවා YouTube features ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම මට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතකද අනිත් අයටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.